යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් ගේන්නේ යාළුවනේ අපේ 4-day trip එක ගැන. ජෆ්නා 4-day trip එක ගැන. ඉතින් අපි යාපනය යන පිටත් වුණේ කොළඹ වලින් රෑ 9ට විතර. ඉතින් අපි ඔන්ලයින් තමයි බස් එකක් බුක් කරේ. අපි ගියපු බස් එක තමයි NCG Express කියන බස් එක. ඉතින් මේක පැය 7:00ක වගේ ගමනක්. ඉතින් අපි පාන්දර 4:00 5:00 අතර වෙනකොට අපි ජෆ්නාවල. ඉතින් අපි උදේ ටිකක් රෙස්ට් කරලා ඉවර වෙලා අපි නැවතුන හොටෙල් එකේ ඉඳලා අපි පළවෙනි ප්ලේස් එක වෙන ජෆ්නා ෆෝර්ට් එක බලන්න අපි පිටත් වුණා. ඒ හොටෙල් එකේම වෙහිකල්ස් තියෙනවා, ට්‍රැවලර්ස් තියෙනවා, ටුරිස්ට්ලව එක්කන් යන්න මේ. ඉතින් ඒ ට්‍රැවල් එක අපි ගියා. ඒ අංකල් අපිට ඉතින් වටපිටාව ටවුන් එක විස්තර කරගෙන එයා ටැමිල් වලින් තමයි අපිට මේ විස්තර කළේ. ඉතින් මේ ඒ නිසා මේ අපි ගියා. ඊට පස්සේ බ්‍රේක්ෆාස්ට් එක ගත්තා. මේ මාතර ඇඹුල කියන කෑම කඩෙන් තමයි අපි බ්‍රේක්ෆාස්ට් එක ගත්තේ. ඊට පස්සේ අපි ජෆ්නා ෆෝර්ට් එක බලන්න මුලින්ම ගියා. ඉතින් යාළුවනේ අපි මෝර්නින් ටයිම් එකේම 8ට විතර ගියපු නිසා ගොඩාක් සෙනග හිටියේ නැහැ. අපි ටිකට් අරන් ඇතුළු වුණා. ඊට පස්සේ ෆොරිනර්ස්ලා කීප දෙනෙක් හිටියා. ඉතින් ගොඩාක් ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම ලස්සනයි. ඒ වගේම දැනුම එකතු කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි උඩට නැගලා ගියාට පස්සේ ගොඩාක් ලොකු ඒරියා එකක් බලා ගන්න පුළුවන් වුණා. ඇත්තටම ලස්සනයි. වටපිටාව හරිම ලස්සනයි. උඩට ගිහින් බැලුවාම ඉතින් මම කියන්නේ ජෆ්නා ගිහින් නැති කෙනෙක්ට යන්න කියලා අනිවාර්යෙන් මේ වගේ හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් ඉස්සරහට අපි වීඩියෝ එක බලාගෙන යමු. තව මොනවද අපිට බලා ගන්න පුළුවන් කියලා. ඉතින් යාළුවනේ මේ යාපනයේ ලන්දේසි කොටුව ගැන කතා කරගෙන යනකොට මේ බලකොටුව ඉදි කරලා තියෙන්නේ 1619 දී චතුරස්‍ර හැඩයකින්. එතකොට මේකේ 4 දිශාවන්හි මුරාට්ටාල කාලතුවක්කු රඳවන ඉදි කරලා තියෙනවා. ඊට පස්සේ 1680 දී පමණ තමයි ලන්දේසි මේ බලකොටුව එයාලගේ පාලනය යටතට ගෙනල්ලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන තත්ත්වයට වැඩිය විශාල කරලා මේ බලකොටුව ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා මේ ලන්දේසි. එතකොට යුදමය කටයුතු සඳහා පමණක් ලංකාවේ ඉදි කරලා තියෙන එකම ලන්දේසි බලකොටුව මේක. ප්‍රාකාර දෙකකින් සමන්විත වෙනවා. දකුණු ආසියාවේ ඉතිරි වී ඇති එකම බලකොටුවත් මේක වෙනවා. ඉතින් යාළුවනේ මේ හදිසි අවස්ථාවකදී පිටත ප්‍රාකාරයේ ඉඳලා බලකොටුව ඇතුළට දියාගල හරහා එන්න මාර්ග 3ක් හදලා තියෙනවා මේ ලන්දේසින් විසින්. ඒවා උස් පහත් කරන්න පුළුවන් පාලම් වර්ග. එතකොට බලකොටුව ඇතුලේ ජලාවශ්‍යතාවයන් වලට ලින් 21ක් මේ ලන්දේසින් විසින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම 1795 දී ඉංග්‍රීසින් විසින් ඊට පස්සේ බලකොටුව අල්ලගෙන ඊට පස්සේ පරිපාලන කටයුතු සඳහා දිගටම පවත්වාගෙන ගිහින් තියෙනවා. ඉතින් යාළුවනේ තව විස්තර දැනගන්න පුළුවන් ඔයාලට ජෆ්නාවල ට්‍රැවල් කරන්න ගියාම ඊළඟට අපි මේ නල්ලූර් කෝවිලට තමයි ආවේ. නල්ලූර් කෝවිල ඒ ළඟ ඒරියා එකේ අපිට හෑන්ඩ්මේඩ් අයිටම්ස් තියෙන ෂොප්ස් බලන්න පුළුවන් වුණා. ඊට පස්සේ තල්යුෂ ඊළඟට ඒ තල්ලාශ්‍රිත නිෂ්පාදනයේ ඒ ජෆ්නාවලම කරන ප්‍රොඩක්ට්ස් අපිට දැක ගන්න පුළුවන් වුණා. මේ තමයි යාළුවනේ ඉතින් නල්ලූර් කෝවිල. ඉතින් යන ගමන් අපි වීඩියෝ කොටසක් ගත්තා. ඉතින් මේ නල්ලූර් කෝවිල. ඊට පස්සේ අපි ගියා ජෆ්නා මාකට් එකට. යාපනයේ වෙළඳ සංකීර්ණයට ගියා. ඉතින් අපිට හරි තිබහයි. ඉතින් ගොඩක් ඇවිදලා කරලා මහන්සි නිසා ඉතින් අපි තැඹිලි ගෙඩියක් එහෙම බීවා. මාකට් එකෙන් ඉතින් මම එක රස කැවිලි නිෂ්පාදන වර්ග කීපයක් ගත්තා. ඔය හෑන්ඩ්මේඩ් අයිටම්ස් තියෙන ෂොප්ස් තියෙන්නේ. ඊළඟට උළුඳු වඩේ කෑවා අපි. ඊළඟට අපි ආයේ පහුවදා මේ බස් එකේ යනවා අපි නාගදීපේ වඳින්න. බලමු ඒකත් කොහොමද කියලා. ඉතින් මේ බස් වල අපි බස් එකේ තමයි ගියේ. අපි බස් එකේ ගිහිල්ලා තොල් එක්ස්පීරියන්ස් එකක් ගත්තා. හරිම හිතට හරිම සතුටුයි මට. මොකද මේ ටැමිල් සෝන්ග්ස් තමයි
බස් එකේ යනකොට එක දිගට මේ අපිට ඇහෙන්නේ. ඉතින් අහන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර ෆිල්ම් එකක් ඇතුළකට ගියා වගේ තමා තේරෙන්නේ යාළුවනේ. අපි ආවා ඊට පස්සේ බස් එක නතර කරන අවසාන තැනට. ඉතින් ඊට පස්සේ අපිට බෝට්ටුවේ තමයි යන්න තියෙන්නේ. කිලෝමීටර් 3ක් දූපතට යන්න තියෙනවා. කිලෝමීටර් 3ක් දුර මුහුදේ දූපතට යන්න තියෙනවා. ඉතින් බලමු ඉස්සරහට වීඩියෝ කොටස් කොහොම වෙයිද කියලා. අපි නාගදීපේ විහාරයට ආවා. අපි දූපතට ගොඩ බැස්සා. ඉතින් ඊට පස්සේ ටික දුරක් ඉස්සරහට යන්න තියෙනවා පයින්. අපි නාගදීප විහාරය වැන්දා. හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. ඒ වගේම අර හුළඟ වැඩි. ඉතින් මුහුදු ආශ්‍රිතව නිසා, දූපතක් නිසා. ඊළඟට අපි අම්මන් කෝවිල වඳින්න ගියා. ඒකෙන් පොඩි පූජාවක් තිබ්බා අපි. One piece, 100. පූජාවට්ටි ගත්තු තැන ඒ ආන්ටිලා අපිට ඉතින් අම්මන් කෝවිල ගැන විස්තර පැහැදිලි කරලා දුන්න ඩීටේල්ස් කිව්වා. පස්සේ අපි විහාරයේ කෝවිල් එක වැඳලා ඇවිල්ලා ඊට පස්සේ අපි බස් එකේමයි ආවේ. ඊට පස්සේ අපි වඩේ ඉඩලි කෑවා. හරිම රසයි. යාළුවෝ ටැමිල් කෑමත් හරිම රසයි. පහුදා යාළුවනේ අපි ලංකාවේ අග්‍ර කෙළවර පේදුරු තුඩුව බලන්න ගියා. ඉතින් අපි ගියේ ඒත් බස් එකේ ගියේ. පැයක කාලයක් යන්න තිබ්බා. ඉතින් බලන්න මේතෙන්ට ඇවිල්ලා අපි වීඩියෝස් ෆොටෝස් ගත්තා. ඔයාලත් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න නැත්නම් ජෆ්නා යන්න. ඊට පස්සේ මේ ලයිට් හවුස් එක 1931 හදලා තියෙන්නේ. පස්සේ අපි ගියා ජැෆ්නා පබ්ලික් ලයිබ්‍රරි එක බලන්න. ඊට අපි කොළඹ වෙන්න කලින් දවසේ අපි වෙන ලස්සන ඒරියා එකක් තියෙන බීච් සයිඩ් එක තියෙන ඒරියා එකකට ගියා. ඉතින් අපි එතන තමයි අවසන් දවස ගත කරේ. ඉතින් හරිම ලස්සනයි. බීච් සයිඩ් එක කිව්වට ඒක කලපුවක් තියෙන ඒරියා එකක්. ඒ වුණාට ලස්සනයි, හරි ලස්සනයි. ඉතින් අපි නාලා එහෙන් බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩිනර් අරගෙන ඉතින් ඇත්තට අපි හැමෝම හරිම සතුටින් කාලය ගත කරේ ඒ දවස් කීපයෙම. වෙනම අපි ෆිල්ම් එකක් ඇතුළට ගියා වගේ. ඒ බස් එකේ යනකොට තියෙන එක්ස්පීරියන්ස් එක, ටැමිල් වයිබ් එක වෙනම අපි ටැමිල් ෆිල්ම් එකක් ඇතුළට ගියා වගේ තමයි මට නම් දැනුනේ. අපි පහුවදා කොළඹ එන්න පිටත් වුණා රෑ. රත්නා කියන බස් එක ඔන්ලයින් බුක් කරලා තිබ්බා අපි. ඉතින් යාළුවනේ ඔයාලත් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න ජැෆ්නා ගිහින්
අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් මං ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.